චතුරාර්යක පළවෙනි කොටස තමයි බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය අපිට කරන්නේ මොහොතකට මේ සිත ඒකාග්‍ර භාවයක් ඇති කරගන්නවා. සිතේ වෙන අකුසල් සිතිවිලි නැති කරලා දෙනවා. ඉතින් ඒකට බුදුහාඳුරෝ දේශනා කළේ හැබැයි කායගත සතිය අත්හරින්න එපා. කායට සිහිය තියාගෙන තමන්ගේ හුස්මට සිහිය තියාගෙන එක තැනක තියෙනවනේ බුදුහාමුදුරන්ගේ දේශනාව සුපබුද්ධං පවච්ඡන්තෝ සදා ගෞතම ශාවකා ඒසං දිවාච රත්තෝච නිච්ඡං කායගත සති කියනවා. නිරන්තරවම කායගත සතියේ නිරත වෙන පුද්ගලයාට තමයි මේ පංචස්කන්ධයේ යථාර්ථය හොඳට අවබෝධ කරගෙන සසරෙන් ඈතර වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳට හුස්මට සිහිය තියාගන්න. එහෙම නැත්නම් පිම්බීම හැකිලීමට බඩේ පිම්බීම හැකිලීමට සිහිය තියාගෙන බුදු ගුණ වඩන්න. එහෙනම් ඔන්න බුද්ධානුස්සතිය කියනවා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙසුන් කෙරෙන්දුරු හේින්ද රහසින් වත්පව නොකළ හේින්ද සියලුම ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හේින්ද ඉඳුරන් දමනය කළ බැවින්ද අරහන් නම් වනසේක. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කළ හේන් සම්මා සම්බුද්ධ නම් වනසේක. අෂ්ට විද්‍යාවන්ගෙන්ද පසළොස් චරණ ගුණයන්ගෙන්ද යුක්ත වූ බැවින් විචාචරණ සම්පන්න නම් වනසේක. සුන්දර වූ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ගමන් කොට සුන්දර වූ නිවනට පැමිණ වදාළ හේයින් සුගත නම් වනසේක. සියලුම ලෝකවල සැබෑ තත්වය අවබෝධ කොටගෙන සියලුම ලෝකවලින් නිදහස් වී වදාළ හේයින් ලෝකවිදූ නම් වනසේක. දමනය කිරීමට නොහැකි වූ අකීකරු දෙව් මිනිසුන් ඉතා යහපත් ලෙස දමනය කරවා දහමට කීකරු කර වූ බැවින් අනුත්තරෝ පුරිස ධම්මසාරථී නම් වනසේක. සියලුම දෙව් මිනිසුන් හට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සද්ධර්මයේ දේශනා කොට වදාළ හේයින් සත්තාදීව මනුස්සානම් වනසේක. අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය නොසඟවාම අන්‍යයන්ට දේශනා කොට වදාළ හේයින් බුද්ධ නම් වනසේක. සියලුම කෙලෙසුන් කෙරෙන් දුරු වීමට තරම් වාග්ය සම්පන්න වූ බැවින් භගවා නම් වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයෙන් යුක්ත වූ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරමි. දෙවනුවද තෙවනුවද වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයෙන් යුක්ත වූ උතුම් වූ බුද්ධ රත්නය ජීවිතාන්තය දක්වාම මේ චිත්තසංතානය තුළ වැඩ හිඳුවා ගනිමි. මේ උතුම් බුද්ධ රත්නය හැර වෙන සරණක් නොපතමි. රහසින්වත් පවක් සිදු නොකරමි.